හරියට එලින් හිටගත්තොත් ගහන්න බෑ. දැන් මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හරිම ඓතිහාසික මේ හරියටම ගැලපෙනවා මේ දැන් මේ සන්දර්භේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 අපේ රට පාවා දෙන්නේ අපේ රට යටත් වෙන්නේ එතන ඉන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හැසිරීම් රටාව සහ එම පාලනයේ තියෙන ලක්ෂණ ටිකම තමයි දැන් තියෙන්නේ. හරියට මේ වගේ තියෙන්නේ. පොඩ්ඩක්වත් වෙනස් නැහැ කියලා මට නිකන් මැවිලා පේනවා ඉතිහාසයේ අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු තනිකරම ඔහු 1803 දී තිබුණු ඉංග්‍රීසින් එක්ක තිබිච්ච යුද්ධෙදී ඔහු හරියට හැපෙනවා. හැපෙලා ඔහු ජයග්‍රහණය කරනවා. සුද්ධව පරාජයටපත් කරන 1803 දී. හැබැයි 1815 දී පාවා දෙනවා. 1803 දී සුද්ධත් එක්ක හරියට හැපෙලා ජයග්‍රහණය කරනවා. සුද්ධට අමතක නොවන පාඩමක් උගන්වනවා. හැබැයි එතකොට ඔහුත් එක්ක ජනතාව ඉන්නවා. මහා නායකවරු හතර නමම ඉන්නවා. ඒ වගේම රදලිය ටිකක් ඉන්නවා. ඒ වගේම උඩරට ප්‍රභූවරු ටිකක් ඉන්නවා. රටේ දේශමානක ජනයා ඔහුත් එක්ක ඉන්නවා. ඒ වගේම මේ සියලු බලවේග ටික ඔහුත් එක්ක හිටියා. ඒ නිසා හරියට සටන කළා ඔහු ජයග්‍රහණය කළා. ඔහු එක මිනිස්සු හිටපු නිසා. 815 මොකද උනේ? යුද්ධය ජයග්‍රහණය කිරීමත් එක්ක ඔහු සැක කරන ඔක්කොම. රදලියන්ව සැක කරනවා, ප්‍රභූවරුන් සැක කරනවා, මහා නායකවරුන් සැක කරනවා, රටේ පුරවැසියව සැක කරනවා, බදු බර දානවා, ස්ත්‍රී ලෝලියෙක් වෙනවා, හොඳට බොන්න පටන් ගන්නවා, ජෝන් ඩොයිලිත් එක්ක එකතු වෙලා. ඔහු නිකන් සම්පූර්ණ ජනයාගෙන් අයින් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ජනතාව ඔහු මේකට මොන වුණක් කවන්නේ නැහැ කියලා ජනතාව තුල මානසිකත්වයක් ඇති වෙනවා. මුට අපිට ගහන්න බෑ කවුරු හරි ඇවිල්ලා ගහනවා නම් හොඳයි කියන මානසිකත්වය රට තුල ඇති නෙයි. ජනතා බලවේග ඔහුගෙන් ඉවත් වෙලා. ඔහු තරහ කරගෙන තියෙනවා. ඒ නිසා මොකද උනේ? සුද්දට හරිම ලේසුණා. හරි සුදු අධිරාජ්‍යවාදීන්ගේ සෝල්ජර් කෙනෙක් කියනවා ගිහිල්ලා අත්තරංගුට අරගෙන එන ගමන් කියනවා අත්තරංගුට අරගෙන ඇවිල්ලා ඔහු සටහනක් දානවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් අල්ලගෙන එන්න යන කරපු සටනේදී කූඩැල්ලෙක්ගෙන් හානියක් වුණේ නැහැ. පරණ වයි වාර්තාවල් තියෙනවා. කූඩැල්ලෙන්ගෙන්වත් හානියක් වුණේ නැහැ කියන්නේ. ඇයි ඒ? ජනයා බලාගත්තේ නැහැ. අල්ලලා දුන්නා. අරගෙන යන්න කියලා හිටන්. ඔව් අරගෙන යන්න කියලා. ඇයි මේජර් හුක් කියන කෙනා තමයි මේ රජුරුවන් නුවරින් ඉඳන් කොළඹට අරගෙන එන්නේ. ඉන්දියාවට ගෙනියන්නේ. ඊට කලින් කොළඹ නවත්තලා තියෙනවනේ. ඒ ගේන අතර අතින් අල්ලගෙන එන ගමන් ඔහු කියනවා ඔහුට කියනවා රජුරුව මේ මගේ ළඟ ඕගොල්ලන්ගේ සුදු මහත්තුරුවන ඕගොල්ලන්ගේ ප්‍රධානියට මොකක් හරි හානියක් වෙනකොට එයා හදිසි කෝපයෙන් තීරණයක් ගන්න යනකොට ටක් ගාලා උපදෙස් දීලා ඒක සමනය කිරීමට ටක් ගාලා මැදිහත් වෙනවා. හරි ඉක්මනට හනිකට. මගේ එහෙම හිටියේ නෑ. මට කේන්ති ගිහිල්ලා මම වෛරෙන් පුද්ගලික කාරණා මත මම තීන්දුව සමහරකට ගන්න ගිය වෙලාවල් වලදී මට කවුරු හරි කියන්න යනකොට අර මිනිස්සු මැරලා ඉවරයි. මම තීන්දුව අරගෙන ඉවරයි. මගේ වටේ හිටපෑ ඔක්කොම එහෙයි කියා හිටියා. එහෙයි හිටියා. අදත් ඒක තමයි තියෙන්නේ. අදත් මේක පැහැදිලිව තීද්දි මේ අවුලකට යන්නේ කියලා. මහා නායකවරු කියන දේ අහන්නේ නැහැ. නීතිඥයෝ කියන දේ අහන්නේ නැහැ. අග්‍ර ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන තීන්දුව 7-5කට ගණන් ගත්තට දෙකක්ම දුන්නා. ඒක ඇතුළේ හිටිය අධිරාජ්‍යවාදී හාම්පුත්තුද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු ටික අර සුනාමි සහන යන්ත්‍රයටත් එරෙහිව දුන්නු උතුරින් නැගෙනහිර වෙන් කරන්න තීන්දුව දුන්නු. ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරිය දුන්නු තීන්දුව මොකද? ඉසඩ් ඩිස්කෝ එකේ තීන්දුව. වහාම 5000ක් ගන්නකෝ මේ විශ්වවිද්‍යාලවලට. ඒක මොකද්ද? හරියට ගත්තොත් අධිරාජ්‍ය විරෝධී තීන්දුවක්. අධිරාජ්‍ය විරෝධී තීන්දුවක්. අයි ලෝක බැංකුව IMF එක සම්පූර්ණම අධ්‍යාපනය කප්පාදු කරන්න කියලා ඕඩර් දීලා තියෙනවා. මුදල් දෙන්න එපා බඳවා ගත්තා ඔය ඇති කියලා. කලාපාධාරීන් ඕනේ නැහැ ඔය ඇති කියලා දීලා තියෙනවා. මුදල් කප්පාදු කරන්න අධ්‍යාපනයට කියලා තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක තමයි තීන්දුව දෙන්නේ වහාම ඉසඩ් ඩිස්කෝ එකෙන් ගන්න කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවට සිද්ධ වුණේ මිලියන 4000ක් වෙන් කරන්න. 4000ක් වෙන් කරන්න උනා. එතෙන්දි ශිරාණි බණ්ඩාරනායකගේ තීන්දුව අපි කිව්වොත් ඒ තීන්දුව මං කියන්නේ. ඒ තීන්දුව අරගෙන බැලුවොත් එහෙම අධිරාජ්‍යවාදීන්ට එරෙහි වූ තීන්දුවක්. හරියට අර්ථ නිරූපණය කළොත් එහෙම. ඇයි? අධ්‍යාපනයේ කපන්නම් කියලා ඉන්න ආණ්ඩුවකට අධ්‍යාපනයේට ප්‍රතිපාදන කපපන් කියන ආණ්ඩුවකට ඒකට හා කියලා ඉන්න ආණ්ඩුවකට වහාම තව බඳවා ගන්නු කියලා 5000ක් කියනකොට ඒකේ ආණ්ඩුව අධිරාජ්‍යවාදී විරෝධී නැත්තම් ඒ තීන්දුව දුන්නු අධිකරණය. හොඳයි ඔබ වහන්සේලා දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව සඳහන් කරපු නිසා මම මේ ඇමරිකාවේ භාවිතය පිළිබඳව නැවත වරක් ඔබ වහන්සේගෙන් මතු කරන වෙන මෙහෙම කාරණයක් අපි දැක්ක බොහෝ දවස්වල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තානාපති කාර්යාලය නිවේදන ඉදිරිපත් කරන මේ කාරණේ සම්බන්ධයෙන් මේ සියලු නිවේදනවල අවසානයේ සඳහන් වෙන්නේ දැඩි අවධානය යොමු වී ඇත. ඊට පස්සේ තරයේ ඉල්ලා සිටි ඊළඟ නිවේදනය තුල තිබෙනවා මේ සිංහල පරිවර්තන වල උන්ගේ බඩ වී තිබෙන කනස්සල්ලට හේතු වෙත වෙන්නේ මේ වගේ ක්‍රියාපද අවසානයේ තිබෙන්නේ. හැබැයි ඒ අතරම තවත් උන් නිවේදන නිකුත් කරන මම ඒ පමණක් උපුටා දක්වන්නම්. ජනවාරි 11 වෙනිදා 2013 නීතිය තහවුරු වන අයුරින් ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලධර්ම වලට ගරු කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ප්‍රජාවේශීය හවුල්කරුවන් සමග තරයෙන් ඉල්ලා සිටිනවා. හවුල්කරුනුත් මේකට එකතු කර ගන්න. හැබැයි ජනවාරි 11 වෙනිදා එහෙම කියනකොට
ඇමරිකානු තානාපතිනිය මිෂෙල් සීසන්ගේ දේශනයක් අද වෙනවා ජනවාරි 17 වෙනිදා. ඒ තුල සඳහන් වෙනවා වෙන්න මෙහෙම. මම මෙහි පැමිණියේ ශ්‍රී ලංකාව සමග ඇති ශක්තිමත් ආර්ථික සබඳතා එසේම පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ කැමැත්තෙන් සිටින නිසාය. ශ්‍රී ලංකාවේ අපනයන 20%ට වැඩි ප්‍රමාණයක් මිලයට ගන්නා විශාලතම තනි අපනයන වෙළඳපොළ ඇමරිකාව වේ. දැන් ඔවුන් විරෝධය දක්වනවා, අවධානයෙන් ඉන්නවා කියලා කියනවා, කලකිරෙනවා කියලා කියනවා, Tamanගේ සගයන් හවුල් කරගන්නවා කියලා කියනවා. හැබැයි අපිට දෙන ආධාරත් ඒ විදිහටම උන් ලබා දෙනවා. දැන් අපේ ඔබ වහන්සේ සඳහන් කරනවා වගේ වෙන අපේ ආණ්ඩු වගේම එහෙනම් ඔවුන්ගේ හැසිරීමත් කොහොමද මේ කාරණේ අපි තේරුම් ගන්න ඕනේ? ඒක තමයි ඇමරිකාව මම අනාරකියක් කියන්නම් මොනම හේතුවකින්වත් ඇමරිකාව ඇතුළු බටහිර මේ ආණ්ඩුවට ගහලා පන්නන්නේ නැහැ. මේ ආණ්ඩුව පරාජයටපත් කරන්නේවත් මේ ආණ්ඩුව යවන්නවත් වෙනම කෙනෙක් ගෙන්නන්න වෙනම පාලකයෙක් ගෙන්නන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ ඇයි මේ ආණ්ඩුව ඒගොල්ලෝ කියන දේවල් වෙන කිසිවෙක් නොකරන විදිහට කරනවා. වෙන කිසිවෙක් නොකරන විදිහට කරමින් ඉන්නවා. ඒක ඉතා පැහැදිලි. දැන් ආරක්ෂක ලේකම්වරයා අර පැත්තේ කිව්වේ අපේ හමුදාව කුණුවට අපි යවුවාම ඒවා ප්‍රතික්ෂේප කළා කියලා. තානාපති ඇහිල්ලා කියනවා මේ අපි සම්පූර්ණ සම්බන්ධකම් පවත්වන්න හරිම සූදානම්, අපි හරි ෂෝක් එකකට ගන්නවා, අපි මෙච්චර බිලියන ගාණක් අපි ගන්නවා කියලා එහෙම කියනවා. ඒ නිසා ආණ්ඩුව යම්කිසි තමන්ගේ අවශ්‍යතාවයට දැනට කරගැනීමට තව ඉදිරියට තියෙන ටික කරගැනීම සඳහා බිත්තුවට හේතු කිරීමට අවශ්‍ය කරන දේවල් කරන්න පුළුවන්. ඒක වෙනවා. ඒක කරමින් ඉන්නවා. මොකද ඒකට හොඳට සුවච විදිහට කටයුතු කරන්න සූදානම් බව මේ ආණ්ඩුව එහෙම සූදානම් බව දන්න හින්දා ඒක අනිවාර්යෙන් ඒක වෙන්නේ. ඒක තමයි මේකට හේතු කරනවා. නැත්තම් ඒ ප්‍රෙෂර් එක දෙනවා. දුන්නු ගාම මේ පීඩණයට හසු වෙලා මේ ආණ්ඩුව හරියට කටයුතු කරමින් යනවා කියන එක තමයි. ජී.එල්. පීරිස් මහත්තයා පෙරේද පළමුදා ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා කරපු එකනුත් පේනවා දේශපාලන අර්ථයෙන් ගත්තොත් එහෙම ඒකට එකඟයි කියලා. ඒ නිසා එහෙම කිසි ප්‍රශ්න ඉන්දියාව වුණා අපි ඓතිහාසික මිත්‍රයෝ අපි තාමත් අපේ සම්බන්ධකම් තර වුණා හරි ෂෝක් කියලා අතට දාලා එල්ලුවා. ඒ මොකද අර ප්‍රධාන කාරණය බෙදුම්වාදී 13 වෙනි ව්‍යවස්ථාව තවදුරටත් ඉස්සරහට කරන්න අපි සූදානම් කෙනෙක් කියලා තියෙනවා. එල්ලමුල්ල වයික්කා සටනේදී සටන් වැදුණු හමුදා බටයන්ට තාරුකා විශේෂණ යන්නේ දිති තමයි. ඒ වගේම අපි ඒ වෙනුවෙන් මානවීය ව්‍යාපාරය හදලා දේශීයයිසිකත් ඒ කාලේ අපි ක්‍රියාකාරී වෙලා දැන් මොකද උනේ ශේෂපත්‍රය අරගෙන බලනකොට අපිට තව වැඩි කලක් යන්නේ නැහැ නැති වෙයි ඒක අපිට බලා ගන්න. අපිට අන්නේදාර තමයි සිද්ධ වෙන්නේ. අර දැන් ડોક્ટર ගුණදාස සමරසේකර මහත්තයා කියනා වගේ අර එස්.එල්. ගුණසේකර මහත්තයා කියනා වගේ චහන් ඇඳුම් නැතුව තමයි යන්න වෙන්නේ. එහෙනම් අපි හැමෝටම අපි තවදුරටත් කතා කරමු මේ පිළිබඳව. ලබා ගන්නවා ඊළඟ අවස්ථාව අද ජනහද දෙවන වටේ දෙවන අවස්ථාව දේශීය ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාණන් ඔබතුමා වෙත බොහෝ කාරණා මත උනා. මේ සංවාදය ඇතුලේ මේ වෙනතෙක් ඒට කිසියම් සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතුයි ඔබතුමාට පිළිතුරු සපයන්නත්. අනිත් පැත්තේ මම දැක්කා මේ දැන් අර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරු දෙනෙක් ලංකාවට ආව පිළිවෙල ඔබතුමා මාධ්‍ය වලට කියලා තිබ්බා මේ රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කිරීම ඒ තරම්ම ලොකු ගැටලුවක් නොවුනත් මේ සිවිල් සංවිධාන හමුවීමට යාමදීම ඒක බරපතල තත්ත්වයක්. ඒ වහාම රජය නවත්වා දී. මම එතනින් ආරම්භ කරන්න කැමතියි. ඇයි ඔබතුමාලා එහෙම කරන්නේ කියලා. අපේ වගේ රටකට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද? මොකද්ද ඒ ඔබතුමාලගේ විරෝධයේ අර්ථය? දැන් උන්ගේ මාර්තු මාසෙ පෙබරවාරි ආරම්භ වුණ මානවිකන් සැසිය උන්ගේ න්‍යාය පත්‍රය අනුව ඔවුන් බොහෝ විට කාරණා තුනක් කෙරෙහි අවධානය යොමු කරලා තිනවා දැනට පේන තත්ත්වය යටතේ. එකක් තමයි ඍජුවම පළවෙනි පියවරේදීම යුද අපරාධ විමර්ශනය සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන යෝජනාව ඇමරිකාව හෝ වෙනත් රටක් බටහිර රටක් කැනඩාව වෙන්න පුළුවන් ගෙනල්ලා පසුගිය යෝජනාව වගේ සම්මත කරගන්න. ඒක එකම බලය බෙදීමේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි. ජාත්‍යන්තර මැදිහත් කරුවක අවශ්‍යයි කියන යෝජනාව. දැන් මේ දවස්වල සම්බන්ධ මහත්තයා ගියා මේ දකුණු අප්‍රිකාවට. එතකොට ඒ යන්නේත් ඒකට අදාළව කලින් එහෙම යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එතකොට මේ මැදිහත් කරුවෙකු කියන එක ඔවුන්ගේ එක්තරා විදිහක උපාය මාර්ගික අවශ්‍යතාවයක්. මැදිහත් කරුවෙක් මේක අතුලට කොහොමද දාගන්න එක කලින් නොවේ වගේ. එතකොට අර විදියට යුද අපරාධ චෝදනා විමර්ශන යාන්ත්‍රණයක් ගෙනල්ලා ඒ දිගින් දිගටම ආණ්ඩුව හිර කරගෙන යෑමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒකට එකතු කරන්න සාධක ඕන. දැන් පසුගිය අවුරුද්දේ පසුගිය වතාවේ ඡන්දෙදි රටවල් 14ක් අනිත් පැත්තට ඡන්දය දුන්නා. එතකොට අපි දැන් ඇමරිකන් යෝජනාව අපි එහෙමනම් ඒ රටවල් 14ට සාධාරණ ඉටු කරන්න නම් අපි ප්‍රතික්ෂේප කළ යුතු තිබුණ සාමුලින්. ඒක ඇමරිකන් යෝජනාවක් වුණාට සම්මත වුණා මේක එක්සත් ජාතීන්ගේ යෝජනාවක් තමයි. හැබැයි ඒ කියන දේවල් ඒ විදිහට කරන්නේ නැතුව අපි අපේ න්‍යාය පත්‍රය ඇතුළේ ඉන්න
ඕන රටක් ලෙස. හැබැයි ඒක සියම් දේවල් අපි අවනතභාවයක් පෙන්වුවා. මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අවනතභාවයක් පෙන්වලා තියෙනවා. හැබැයි මේ පෙන්වීම තුල අපි අර රටවල් අපට පක්ෂව ඡන්දය දීපු රටවල් 14ට වැරදි සංඥාවක් දුන්නා. එතකොට මේ රටවල් ඉදිරියේ අපේ රටේ ගෞරවය නැති කරන්න අපි මේවා පටලගෙන තියෙන්නේ මෙතන සාධාරණත්වයක් නැහැ මේ ගෑයට බලපෑම් කරන එක සාධාරණයි කියලා පෙන්වීම අවශ්‍ය වෙනවා. එතකොට ඇමරිකාවට මේ සැරේ එවැනි යෝජනාවක් ගෙනීමේදී යම් තහවුරු කිරීම ප්‍රමාණයක් අවශ්‍යයි. ඒකට මේ රටට ඇවිල්ලා මේ සංවිධානත් එක්ක සාකච්ඡා කරලා මේ ගුලිය අඹරන්න ඕන. මේ යෝජනාවට කෙටි වැඩි. මාත් ප්‍රශ්නේ තියෙන්නේ LLRC ඒ අදාළ ඒ කොමිසම ඔය කියන එක ඇමරිකන් කාර්යයක් හරි ඔය කියන ලංකාවේ කවුරු හරි හිටියද? නෑ ඒක වෙනම කාරණයක්. වෙන ඉතින් බරපතල කාරණා. ඔබ සම්පූර්ණ මේ රට ගන්නවා නොමගේ වෙන විකාශයක් නෑ LLRC කිවිසුමින් ඉතා ඉදිරියට කොමිසමෙන් ඉතා පැහැදිලිව කිව්වා අහවල් කාරණා ඉෂ්ට විය යුතුයි කියලා ඉවරලා. ඒකට කොහෙවත් ඔය කිය ඔබතුමා කියන ඔය අධිරාජ්‍යවාදී ගාවෙන්නේ නෑ. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මානව හිමිකම් තහවුරු කරන්න මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පත් කරපු මේ ආණ්ඩුවේ යම් පිටසක් විසින් නෑ ඒක ඇතුලේ LLRC කමිටුවේ ඉන්නේ ඒ LLRC කමිටුවේ හිටපු විද්වතුන් ඔවුන් සාධාරණයි ලෙස හැඟෙන දේවල් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි නමුත් රාජ්‍යය ඒ සීල යෝජනා වලට එකඟ වෙලා නැහැ. ඒ ජාත්‍යන්තරයක් කියන්නේ නැහැ සියල්ල ක්‍රියාත්මක කරන්න කියලා. ඒක තියෙන හොඳ දේවල් ටිකකුත් තියෙනවා. ඒක තියෙන භයානක දේවල් ටිකකුත් තියෙනවා. හැබැයි ඕන්ට ඕන මේ භයානක දේවල් ටික කොහොම හරි ක්‍රියාත්මක කරවන්න. රණ්ඩු පැත්තේ මම කියමින් හිටියේ එතකොට මේ විදිහට ඇමරිකාවට අවශ්‍යයි රට ඇතුළට ඇවිල්ලා මේ සංවාද හදලා මේකට අවශ්‍ය යෝජනාව ශක්තිමත් කරන්න සාක්ෂි අවශ්‍යයි. ඒ සාක්ෂි ගැනීම මේ තියෙන්නේ. අපට ආරංචි වුණා ඇමරිකන් තානාපති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය නිලධාරියෙක්ගෙන් මේ අය එන්න අවසර ගත්තේ මාස 3කට කලින්. අපිට ඕනනම් සැකයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් රටේ ජනතාව ඒක බාර ගන්නවද වෙනම කාරණයක්. මේ දෝෂාභියෝගයට පැන නගින්න හේතු කාරණා වෙච්ච ගැටුම ඒ ගැටුම ඇවිල්වීම වුන් යම් ආකාරයක ඒකේ මාර්ග සිතියම දැනගෙන හිටියා කියන එක. මේ වෙනකොට මෙහෙම අවුලක් රටේ හදලා මාර්තු මාසයට කලින් ඒ අවුල ආශ්‍රිතව ඒ තමන්ගේ යෝජනා තහවුරු කරන්න වාතාවරණයක් හදන්න ඕන කියන එක. මාස තුනකට කලින් ගත්තේ. දෝෂාභියෝග ක්‍රියාවලිය මතු කරන්නේ සැබෑ දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩු පාර්ශ්වයේ. ඒ ක්‍රියාවලිය දෙස බැලුවම ආණ්ඩු පාර්ශ්වයට අවශ්‍ය ප්‍රමාණයට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද අනිත් අයට චෝදනා කරන්නේ? දෝෂාභියෝගයේ ඉදිරිපත් වෙන්නේ ඒ අධිකරණයේ මේ අධිකරණය යොදා ගැනීමෙන් ක්‍රියාත්මක වෙච්ච මෙහෙයුමට සාපේක්ෂව. ඒක ආණ්ඩුව යම් අවස්ථාවක කියන්න චකිතයක් තිබුණා මම කලින් කිව්වා ඒ ගැන. හැබැයි නමුත් පසුවේ කියලා දරන් වුණා පළවෙනි නඩු තීන්දුව අරගෙන බැලුවොත් ඒ නඩු තීන්දුවේ සුමන්තිරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අර ෆන්ක්ෂනල් ටෙස්ට් කියන වගුව එහෙම මේ නඩු තීන්දුව ඇතුළේ තියෙනවා. ඒකෙන් පසුව ඒ ඔබතුමා ඒක අවස්ථාව පැහැදිලි කරලා දැන් මට ඉඩ දෙන්න කරනවා. එතකොට තමන්ගේ තීන්දුවේදී අදාළ දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු ඔව් හරි ඔබතුමාගේ අවස්ථාවද කියන්නේ ඔබතුමා අවස්ථාව කියන්නේ තමන්ගේ තීන්දුව තියෙනවා. ඔබතුමා අවස්ථාවද කියන්නේ අනිවාර්ය දෙයක් නීති. ඒක ඉතාම පැහැදිලිව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 100 ගුණයකින් තහවුරු කරන නඩු තීන්දුව. අනාගතයේ නඩු තීන්දුව තියෙන තාක්කල් ඒ නඩු තීන්දුව යොදා ගන්න තාක්කල් මහා ආණ්ඩුවට කිසිම පනතක් සම්මත කරන්න බෑ. ඒක පොඩ පැත්තකින් තියෙමු මම මේ කියවෙන් හිටියේ මේ යෝජනා එක්ක ඇමරිකාව බොහෝ විට ඉදිරි කරලා තියෙනවා එවැනි යෝජනාවක් ඍජුව ගේන්නේ ඒක ඒ අයගේ අනිත් න්‍යාය පත්‍රයට රටට හැරෙව ඊළඟට සකස් කරලා තියෙන ක්‍රියාපත්‍රයට සාපේක්ෂව ඒක සිද්ධ වෙන්නේ. ඒක නොවුනොත් අර කියන ඍජුව යුදාපරාධ යාන්ත්‍රණයක් ගෙනා යුතුයි ජාත්‍යන්තර මැදිහත් වීමක් සහිතව සාකච්ඡා ආරම්භ කළ යුතුයි කියන යෝජනා දෙක ආවේ නැත්තම් එහෙම නැත්නම් උතුරේ හමුදාව ඉවත් කරන්න එවැනි යෝජනා තව තියෙනවා කීප. ඒව ආවේ නැත්තම් ඔවුන් ඊළඟ පියවර තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නියෝජිතයෙක් පත් කරලා ඔහු මගින් නිර්දේශ ලබා ගැනීම. ඒ කියන්නේ කලින් ලබාගත් දරුස්මාන් වාර්තාවේ නිර්දේශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර වාර්තාවක් නොවේ. ඒ නිසා ඒක පදනම් කරගෙන ඔවුන්ට බෑ යෝජනා ගේන්න. ඒක උන්ට එක්සත් ජාතීන්ගේ ලේකම්ට විතරක් උපදෙස් කරන්න තිබුණු යෝජනාවක් වාර්තාවක්. දැන් අලුත් වාර්තාවක් ඉල්ලන්න යෝජනාවක් ගේන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒ වාර්තාව හදන පුද්ගලයාට නිල වශයෙන් පුළුවන් දරුස්මාන් වාර්තාවේ දේවල් පාවිච්චි කරන්න අලුත් තොරතුරු වලට අමතරව. අපි රට ඇතුළට ඒ පුද්ගලයාට එන්න ඉඩ නොදුන්නත් ජාත්‍යන්තර විලකේ වාර්තාව හදන්න පුළුවන්. තුන්වෙනි සලස්ම අනුව දැනට පේන තියෙන කරුණු අනුව ඔවුන් යෝජනා කරන්න බොහෝ ඉඩ තියෙනවා. අපි LLRC එකේ යම් දේවල් ක්‍රියාත්මක නොකරපු නිසා ඔවුන් කලින් යෝජනාවේ කියපු ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකා ආණ්ඩුව දෙක එකතු වෙලා මේවා ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව. ඒතර ඒ යෝජනාවේ අතුරු ඵලයක් ලෙස එනවා තව යෝජනාවක්. මොකද්ද?
මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයේ ශාඛාවක් ලංකාවේ විවෘත කළ යුතුයි කියලා. ඒක 2008 එවකට හිටපු මානව හිමිකම් කොමසාරිස් ලොවි ආබ මම හිතන්නේ මහත්මිය එතුමිය යෝජනාව ගෙනාව ආණ්ඩුවක බාරගත්තේ නැහැ. ඒත් මේ යෝජනාව නැවත වටිකින් එනවා. එතකොට මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් මෙහි පිටව ගත්තම ඉතා පහසුයි මේ මෙහෙයුම. රාජ්‍යනෝන සංවිධාන සහ බෙදුම්වාදී දේශපාලන ජාතිවාදී දේශපාලන පක්ෂ ඒ එකතු කරගෙන මේ මෙහෙයුම දියත් කරන්නේ. ඒතර මෙන්න මේ යෝජනා තුනෙන් කුමක් හෝ එක්තරා සම්මිශ්‍රණයක් එන්න ඉඩකඩ ඉතා පැහැදිලිව තියෙනවා. මේ ජාත්‍යන්තර දේශපාලනයේ මේ තොරතුරු අධ්‍යයනය කරන අයට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති අයට ඒක තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒක වැඩි දවස් යන්නේ නැහැ. මාර්තු මාසේ මොකද්ද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් මෙතුමා කියන එකේදී මතුවෙනවා දැන් මෙහෙම ඒක තමයි. එහෙම ජාත්‍යන්තරව මානව හිමිකම් කොමිෂන් එකයි අන්තර්ජාතික සංවිධානයයි ඇමරිකාව රටවල් ඉන්දියාවයි ඔක්කොම එහෙම සැලැස්මක ඉන්න පුළුවන්කම තියෙනවා. මේ මෙතුමා කියන එක වගේ එහෙම මොනවම්ම නැහැ කියලා කියන්න බෑ. ඉන්දියාවේ මැදිහත් වීමෙන් තමයි LTT එක නිෂ්පාදනය වෙන්නේ. ඒක අපේ රටේ රාජ්‍ය නායක පාලකයෝ තමන්ගේ රාජතාන්ත්‍රික ඒරියා එක හසුරුවපු ආකාර අනුව තමයි ඒකත් තීන්දුව කරන්නේ. ඒක තමයි ජාත්‍යන්තර සාධක කියලා කියන්නේ. එතකොට මම කියන්නේ ගියේ දැන් ඔහොම තත්ත්වයක් තියෙන බව හොඳටම දැනගෙන තීද්දි වෙල්ල මුල්ල වෛකාල ප්‍රශ්නයක් අපිට දැනටත් දාලා තීද්දි තවත් අනම්මනම් මේ දෙමළ ජනයාගේ අවතන් වීම පිළිබඳ ප්‍රශ්න තීද්දි සංහිඳියා පිළිබඳ ප්‍රශ්න තියෙන බව හොඳට දැනගෙන තීද්දි තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නු තීන්දුව දෙකමටම පස්සට තරවන්නේ. ලංකාවේ නීතිය පිළිබඳව තියෙන විශ්වාසයේ ස්වාධීනත්වයේ නැහැ කියන පණිවිඩය ජාත්‍යන්තරයට යවන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද උනේ? දැන් අපි කිව්වා දරුස්මාන් වාර්තාව දාලා තියෙනවා අපි ජීඑල් පිරිස් මහත්තයා යවලට අපි කිව්වා අපිට පිටරටවල් වලින් සංවිධාන වලින් නීති මොන්නේ අප රට ඇතුලේ ඉතාමත්ව ස්වාධීන තීන්දුව අධිකරණයක් තියෙනවා. මේ අපි ඒකට මුතුරු ළමයි ඝාතනය කිරීම සම්බන්ධ එකේදී අපි දඬුවම් කළා පොලිසිය අයට හමුදාව වලට. අපි හරි ලස්සනට ඒවා අපේ අභ්‍යන්තර ස්වාධීන අධිකරණයක් අපිට තියෙනවා. ඒ කියපු කතාවට දැන් මොකද වෙන්නේ කියන්නේ? පැහැදිලිව වහන්සේ දැන් අපිට ස්වාධීන ඒ වගේ තත්ත්වයක් අපේ ආඳුරුගේ කතාව ඇත්ත. මෙන්න මේ අධිකරණය සමග ඒ ගැටෙන තත්ත්වය නිර්මාණය කරේ ඔන්න ඔය පණිවිඩය දෙන්න ජාත්‍යන්තරයට. ඒ කියන්නේ මේ රටේ අධිකරණය ස්වාධීන නැහැ. අධිකරණය සමග රජයේ ගැටුමක ඉන්නවා. ඒ නිසා දේශීය යාන්ත්‍රණයක් වැඩක් වෙන්නේ නැහැ. ඒ යාන්ත්‍රණයේ පක්ෂපාතී ඒ නිසා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒක අනිත් පැත්තට යොදා ගන්නවා. ඒ අනිවාර්යයෙන්. මේ හැම ගැටුමකම මේ හැම ගැටුමකම දැන් පොන්සේකා මැතිතුමා ඒක මුල් රටම දන්න පහු කාලේ ඒක බොහොම සාකච්ඡා වුණානේ. එතකොට එදා පොන්සේකා මහත්තයා යොදාගෙන අවුල හදන්න හැදුවා. ඊට පස්සේ දැන් දෙවෙනි වටේදී මෙතුමිය යොදාගෙන එතුමිය බෙදුම්වාදී මතවාදයේ මුල සිටි හිටියා විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස. එතුමිය ඒකට පක්ෂපාතීව හිටියා. හරිනම් එතුමියට මාක් ෆර්නෑන්ඩෝ වෙසුරුතුමා අවවාද කළා ඔබ කිසි දිනක මේට අදාළ බලය බෙදීමට අදාළ නඩු තීන්දුවක මේ බෙන්ච් එකක වාඩි වෙන සමාවෙන් ආණ්ඩුව පැත්තෙන් ආපු ප්‍රමුඛ චෝදනාවල ඕවා නෙමෙයි ඉන්නේ ප්‍රමුඛ චෝදනා. ඒකනේ තියෙන කාරණයක්. මම කියන්නේ මෙතනදී ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදාහරණෙම ගත්තොත් රාජසිංහ රජුරුව මොන පිස්සුවක් කරා රටේ වැසියන්ටත් එදා හිටපු අනෙක් රදල නායකයන්ටත් කිසිදු යුතුයකමක් නැහැ. රාජසිංහ රජතුමා සුද්දන්ට පාවා දීලා රට යටත් කරවන්න. ඒක ප්‍රශ්න දෙකක්. රාජසිංහ රජුරුවන්ගේ ප්‍රශ්නේ ඕන් වෙනම බේරගත යුතු තිබුණා. නමුත් උන් අවසානයේ මොකද්ද කරේ? සමස්ත රටම පාවා දුන්නා නායකයා සමග තියෙන ගැටුමට. ඒක අපි ඉන්නේ එතන නෙවෙයි. ඒ මනෝභාවය තමයි සමාජයේ අපි එතන නෙවෙයි. ඒ මනෝභාවය වැරදි. ඒ වැරදි. ඒක නිවැරදි කරන්න. ඔබ වහන්සේ මේ මනෝභාවය ඇතිවීමට අවශ්‍ය කරන වැටතල පහසුකම් සැලසීමයි වරද්ද වෙන්නේ. ඒක නිදහසට කාරණයක් නෙවෙයි. ඔබ වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් එදා සුනාමි සනමන්තරේව මේ පිටකොටේ බුදියගෙන හිටියා. අපි ඔබ වහන්සේ කකුල් දෙක ගාව කඳුළු සලමින් හිටියා. එදා අපි ඒව කරේ මහජන මතය හදලා මේ තියෙන මත වෙනස් කරන්න. ඒතර අපේ යුතුයකම අපිට යුතුයකමක් නැහැ රජය මොන වැරදි කළත්. ඒ වැරදි එක වෙනම හැපෙන්න ඕන. මේ රට පාවා දෙන්න මම හිතන්නේ මේ රට ජනතාව පිළිගන්නේ රජය මේ රට අනතුරේ දාන දේවල් කරන්න අපට අයිතියක් නැහැ. හොඳයි වයිතුනේ මේ එහෙම කරොත් අපි ද්‍රෝහී වෙනවා. මේ වටේ අපි අවසන් කළ යුතුයි. ඊට පෙර මම තව එක් කාරණයක් මතු කරනවා. මේ අපි ජාත්‍යන්තර මැදිහත් වීම තේරුම් ගත යුතු ආකාරය පිළිබඳව කතා කරන්නේ නැත්නම් මේ ආර්ථික මේ ජාත්‍යන්තර සාධකේ. ඒකට මේ ආර්ථික සාධකයේ මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ මට කෙටි මතු කිරීමක් කරන්න අවසර දෙන්න. දැන් ගියවර නැත්නම් මේ 2013 අයවැය වාර්තාවේ දල ණය ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සටහන් වගේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. රාජ්‍ය ණය ගැනීම හැර මුළු ලැබීම රුපියල් බිලියන 1304යි. ඒ තුල මුළු ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 1303යි. මුළු ලැබීම 1304යි. ණය ගැනීමේ අවශ්‍යතාවය 1303යි. මම දැක්ක විපක්ෂ දේශපාලන පක්ෂ නියුත් එක් කියනවා දැන් මේකෙන් පැහැදිලි වෙන්නේ මාස 6ක්
ආණ්ඩුවේ සල්ලි වලින් රට දුවනවා, ඉතුරු මාස 6 විදේශ ණය වලින් රට දුවනවා කියන. මෙහෙම යථාර්ථයක් තුල මෙහෙම උගුලක නම් අපි හිර වෙලා ඉන්න. ඔබතුමාලගේ අධිරාජ්‍ය විරෝධී කතා ප්‍රලාප වලට විතරක් සීමා වෙයි නේද? මෙහෙම යථාර්ථක නේද අපි රට ඉන්නේ? අත්වශයෙන්ම අපි ඒකදී ඉතා විවෘතව කියනවා මේ අපි නඩත්තු කරන ආර්ථික මොඩලය මේ ආකෘතිය මේ ණය අරගෙන ණය ගන්න මේ ණය උගුලේ හිර වෙන්නේ ක්‍රමානුකූලව මේ 77 ඉඳලා ආපු ගමන. 77 සිට ණය ගණමින් ණය මත පදනම් වෙත යටිතල පහසුකම් සඳහා වැඩි වශයෙන් ඊටාම මේ ප්‍රතිශතයක් ලෙස ඊටා ඉහළ ප්‍රතිශතයක් වැය කරමින් ව්‍යාජ ලෙස ආර්ථික වර්ධනයක් පෙන්වමින් ඒ ආපු ගමනේ චාමික පැහැදිලි කිරීමක් ඒ ආපු ගමනේ 1.2 පොලිය ණය ගත්තී. මේ වගේ සීට ඒ ආපු ගමනේ පොලිය වෙනස් වෙනවා ඒ ප්‍රාණුල වෙළඳ පොලේ මේ ආණ්ඩුව ඔය ආර්ථික ප්‍රතිපත්ති එතකොට මේ ප්‍රතිපත්තිය වැරදි. මේ යන ගමන වැරදි. මේක හිර වෙන ගමනක්. මේක මේ රටේ මම කියන්නේ දේශපාලඥයෝ නිදහස් වෙනවා කියලා මේකෙන්. නමුත් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්තරා විදිහකට පඹයන් බවට පත්වලා ඉන්නවා. මේ භාණ්ඩාගාරයේ ඉන්න ආර්ථික ඝාතකයෝ කීප දෙනෙක් මුළු රටක් හසුරවනවාද? මේ ණය උගුලේ හිර වෙන මොඩලේ නඩත්තු කරගෙන යනවා. රටේ දේශීය නිෂ්පාදනය ඉහළට ගේන්නේ නැතුව, දේශීය නිෂ්පාදකයා ඉදිරියට ගේන්නේ නැතුව, නිෂ්පාදන ආර්ථිකයකට රට තල්ලු කරන්නේ නැතුව මේ ආකාරයේ යටිතල පහසුකම් මත පදනම් වෙච්ච ව්‍යාජ